අම්මා මං ගිහින් එන්න. අයියා රුපියල් 1000ක් වියදමට දෙනවද? රුපියල් 1000ක් මොනවද උඹට එච්චර තියෙන වියදම? පොඩි වැඩකට අයියේ. උඹ ජොබ් එකක් කරන්නේ නැතුව ගෙදරනේ ඉන්නේ. පාඩුවේ හිටපන්. පුතේ එයා මල්ලිනේ ඔයාගේ දෙන්න. එයා සල්ලි ටික දෙයි වට තියෙන වෙලාව. ඔයාලා තමයි මේ කට්ටියව නරක කරන්නේ. උඹගේ account එකට දාන්න. අම්මා දන්නවද අර මොනවටද සල්ලි අරන් ගිහින් තියෙන්නේ කියලා? උගේ අර කුඩුකාර යාළුවන්ට මගේ සල්ලි වලින් තෑගි අරන් දෙන්න. අම්මලා තමයි ඌව නරක කරන්නේ. කෑ ගහන්න එපා පුතේ. මල්ලි ආපුවම බලමුකෝ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. සල්ලි ටික දෙයි. මගුල. උඹ එහෙන ලොකු චරිත නේද? මගේ සල්ලි අරන් ගිහින් අනිත් උන්ගේ කාතල් දාන්නේ. මම එහෙම කරේ නෑ අයියේ. උඹ ජොබ් එකක් කරන්නේ නැහැ. මගේ සල්ලි අරන් ගිහින් අනිත් උන්ට තෑගි අරන් දෙන්න. මොනවද බං ඔය කරන ලැජ්ජ නැති වැඩ? උඹට එහෙම අරන් දෙන්න ඕන නම් උඹගේ සල්ලි වලින් අරන් දෙන්න. මගේ සල්ලි වලින් අරන් දෙන්න. මම වෙන කාටවත් තෑගි දෙන්න අරන් ගියේ නෑ අයියේ. අද ඔයාගේ බර්ත්ඩේ එකනේ. ඔයාට ඒක අමතක වෙලා තිබ්බේ. ඒකයි මම මේ වාර ෂර්ට් එකක් ගන්න ගියේ අයියේ. හැපි බර්ත්ඩේ අයියේ.